ස්ලගා ස්පෝකන් ඉංග්‍රීසි ක්ලබ් එකේ මේ කණ්ඩායම් තුළ ඉංග්‍රීසි කතා කරන විට අපි ජීවිතයට සමීප සරල මාතෘකා පිළිබඳ කතා කරන්න ඕනේ. We must try to speak about very simple topics when we try to speak English with other people. අනිත් මිනිස්සු එක්ක කතා කරනකොට සරල වෙන්න ඕනේ. දැන් අද මම ඉදිරිපත් කරන මාතෘකාව තමයි food, ආහාර. දැන් කෑම කියන්නේ අපේ ජීවිතේට බොහොම ළඟ දේවල්. අපි කැමති කෑම තියෙනවා, අකමැති කෑම තියෙනවා. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ස්ටයිල් එකක් තියෙනවා. දවල් කෑම ගන්න ස්ටයිල් එකක් තියෙනවා. කවුද කෑම පිළියෙල කරන්නේ? මේ වගේ ආහාර කියන මාතෘකාව ඔස්සේ කෑම ගැනීම, කෑම සැකසීම ආදී කරුණු කාරණා පිළිබඳව අද අපි සාකච්ඡා කරමු කණ්ඩායම එකට එකතු වෙලා. මේ ඇක්ටිවිටි එකේදී ඔයගොල්ලෝ කරන්න ඕනේ ආහාර සම්බන්ධව ඕනෑම දෙයක් සාකච්ඡා කිරීම. Preparing food. Who prepares food in your house? ඔයාට ඔයාගේ කණ්ඩායමේ සමාජිකයෙක්ගෙන් අහන්න පුළුවන්. ඔයාලගේ ගෙදර කෑම හදන්නේ කවුද? Who prepares food in your house? බොහෝලාවට කාන්තාවක් හදන්නේ. නමුත් ඔයාලට කියන්න පුළුවන් my wife prepares food but I help her. මම යාට උදව් කරනවා වගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. What's your favorite food? මොනවද ඔයාගේ කැමතිම කෑම? නිතර කන්න කැමති ආස කෑම මොනවද? What's your favorite food? එතකොට ඔයාගේ උත්තර දෙන්න පුළුවන් I like rice and curry. I like Chinese food. I like pol sambal and dal curry and rice. වගේ උත්තර ඔයාට දෙන්න පුළුවන්. මේතන නිදහසේ ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන්නේ. මේ සංවාදයක් නෙමෙයි මම ඉදිරිපත් කරන්නේ. යම් යම් ඒ පිළිබඳව අහන්න පුළුවන්, කතා කරන්න පුළුවන් දේවල්. How about dessert? අතුරුපස මොනවද ඔයාලා කන්නේ? සාමාන්‍යයෙන් ගෙදරදී අතුරුපසට මොනවද ගන්නේ? How about dessert? ඉතින් ඔයා කැමති දේවල් කියන්න පුළුවන්. I like ice cream, I like curd, මීකිරි, I like to eat fruits, anything. ඕනෑම දෙයක් ඔයාට සඳහන් කරන්න පුළුවන්. Can you prepare sweet meats? ඔයාට රස කැවිලි වගේ දේවල් හදන්න පුළුවන්ද? ඒ ඔයාට පුළුවන් නම් කියන්න I can prepare alua, I can make cake, etc. ඔබට කැමති, ඔබට හදන්න පුළුවන් දේවල් පිළිබඳව සාකච්ඡාවක් දිගටම අරන් යන්න. I don't like scraping coconuts. කුස්සියේ තියෙන ප්‍රශ්නයක් තමයි සමහර අය පොල් ගන්න කැමති නෑ. Scrape coconuts, පොල් ගන්නවා. Scrape coconuts, පොල් ගන්නවා. I don't like scraping coconuts. මම පොල් ගන්න කැමති නෑ. ඒතර ඔයාට අහන්න පුළුවන් who scrapes coconut in your house කියලා. එතකොට පොල් ගන්න වැඩිපුර යොමු කෙනා ඔබට සඳහන් කරන්න පුළුවන්. I always help my mother to prepare food. නිතරම මම අම්මට කෑම හදන්න උදව් කරනවා. I always help my mother to prepare food. Father and brother never come to prepare food. අපේ ගෙදර මේ තාත්තයි අයියයි කවදාවත් කෑම හදන්න දෙන්නේ නැහැ. Father and brother never come to prepare food. එන්නේ නැහැ. ඒගොල්ලෝ එනවා නම් all the family members including father and brother අයියලා තාත්තලා හැමෝම come to prepare food. කෑම හදන්න එනවා කියන අදහස ඔයාලට ප්‍රකාශ කරන්න පුළුවන්. ඔයාලගේ ගෙදර තත්ත්වය ප්‍රකාශ කරන්න. Do you use LP gas for cooking? උයන්න පියන්න ගෑස් උත් පාවිච්චි කරනවද ඔයාලගේ ගෙදර? Do you use LP gas for cooking? No. Nowadays it's very dangerous to use LP gas. අපි පාවිච්චි කරන්නේ මේ දවස්වල LP gas පාවිච්චි කරන එක හරිම භයානකයි. එහෙම නැත්නම් no LP gas available in the market. මාකට් එකේ LP gas නැහැ මේ දවස්වල. So there is no LP gas in the market. මාකට් එකේ gas නැහැ. We use firewood. අපි පාවිච්චි කරන්නේ දර. We use firewood. ඒතර ඔයා නගරයක ඉන්න කෙනෙක් නම් ඔයාට කියන්න පුළුවන් we face lot of difficulties, we face lot of problems because we don't have facilities to use firewood. We don't have facilities to use firewood. දර පාවිච්චි කරන්න පහසුකනුත් නැහැ. There is no firewood in our area. අපේ ප්‍රදේශවල දර ඇත්තෙත් නැහැ කියලා ඒ වගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ දවස්වලට ගැලපෙන current topics එහෙම නැත්නම් අදට ගැලපෙන topics හැටියට මේවා ගන්න පුළුවන්. මේ LP gas වගේ පිළිබඳව දර පිළිබඳව ඔබට කතා කරන්න පුළුවන්. Who can cook very well in your house? ඔයාලගේ ගෙදර කාටද රසටම උයන්න පුළුවන්? හොඳටම උයන්න පුළුවන් කාටද? Who can cook very well in your house? ගෙදර රසටම උයන්න පුළුවන් කාටද? My father can cook very well. අපේ තාත්තට හොඳට උයන්න පුළුවන්. My mother can cook very well. අම්මට පුළුවන්. I can cook very well. මට උයන්න පුළුවන්. මේ අදහස් සේරම ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්. To be frank, අවංකව කියනවා නම් ලස්සන යෙදුමක් පාවිච්චි කරන්න වගේ කතාවට. To be frank, අවංකව කියනවා නම් to be honest කියලාත් පාවිච්චි කරන්න පුළුවන්. To be frank, father can cook better than mother. තාත්තට උයන්න පුළුවන් අම්මට වැඩිය රසට. To be frank, අවංකව කියනවා නම් father can cook better than mother. අම්මට උයන්න පුළුවන් තාත්තට වඩා හොඳින්. එහෙම නැත්නම් I can cook better than mother.
මට පුළුවන් අම්මට වැඩිය රසට උයන්නට. mother can cook better than me. අම්මට පුළුවන් මට වඩා හොඳට රසට උයන්න. ආදී වශයෙන් හොඳටම උයන කෙනා පිළිබඳව ඔබ මෙහිදී අදහස් ප්‍රකාශ කරන්න. Can you cook meat and fish? මස් මාළු එහෙමත් ඔයාට උයන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් හැමෝටම මස් මාළු උයන්න බෑනේ. Can you cook meat and fish? ඔයාට මස් මාළු එහෙමත් උයන්න පුළුවන්ද? No, I can't. අනේ මට බෑනේ. පුළුවන් නම් yes, of course. ඔව් ඇත්තටම. Yes, indeed. ඔව් ඇත්තටම. ඇත්තටම මට උයන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. Are there vegetarians in your family? ඔයාලගේ ගෙදර එළවලු විතරක් කන අයත් ඉන්නවද? Are there vegetarians in your family? Vegetariansලා ඔයාලගේ පවුලේ ඉන්නවද? What do you think about vegetarianism? එළවලු පමණක් ආහාරයට ගැනීම. ඔය ගැන මොනවද ඔයා හිතන්නේ කියලා ඒ පිළිබඳව සංවාදයක් කරන්නත් ඔයාට හැකියාව තියෙනවා. vegetarianism නැත්තම් එළවලු ආදී ආහාර පමණක් ගැනීම ගැන ඔයා මොනවද හිතන්නේ? ඒ පිළිබඳව සංවාදයක් ගොඩනගන්න. Do you like to be a vegetarian? vegetarian කෙනෙක් වෙන්න කැමතිද? Do you like to be a vegetarian? ඔයා vegetarian කෙනෙක් වෙන්න කැමතිද? කැමති නම් yes I do කියන්නේ. අකමැති නම් no I don't. I can't eat without meat or fish. මස් මාළු නැතුව මට කන්න බෑ කියන අදහසත් ඔබ ප්‍රකාශ කරන්න. Do you eat beef? ඔබ හරක් මස් කනවද? Do you eat beef? හරක් මස් කනවද? ඒ අදහසත් ඔබ ප්‍රකාශ කරන්න. ඔබ කනවද නැද්ද? ඒ වගේ දේවල් ඔබට කතා කරන්න පුළුවන්. beef ගැන, mutton එළු මස් ගැන, beef හරක් මස් ගැන, pork ඌරු මස් ගැන, chicken කුකුළු මස් ගැන, venison මුව මස් ගැන, ෆිෂ් මාළු ගැන මේ බඳු දේවල් පිළිබඳ ඔබගේ මතය ඔබගේ රුචි අරුචිකම් හැකි ආකාරයට වැරදුනාට කමක් නැහැ පැටළුනාට කමක් නැහැ ඔබ කට අරින්නට උත්සාහ කරන්න ඕනේ අනිත් අයත් එක්ක යහළු මිත්‍ර වෙලා ඊළඟට අපිට පුළුවන් උදේ ආහාරය දවල් ආහාරය ගැන වෙන වෙනම අවශ්‍ය නම් කතා කරන්න what do you usually have for breakfast සාමාන්‍යයෙන් උදේට මොනවද ඔයා කන්නේ what do you usually have for breakfast rice and curry string of pearls ඉන්දියාප්ප bread and butter පාන් සහ බටර් වර්ග ආදී ඔබ කන්නට කැමති ඔබගේ ගෙදර කන බොන දේවල් පිළිබඳව කතා කරන්න උදේ ආහාරයට how about you ඔයාට කොහමද ඔයා මොනවද උදේට කන්නේ how about you ඔයාලා මොනවද කන්නේ how about you we also usually eat rice and curry for breakfast අපිත් උදේට සාමාන්‍යයෙන් කන්නේ බත් ව්‍යංජන තමයි ශ්‍රී ලංකාවේ ඔබ දන්නවා වැඩිපුරම උදේ ආහාරය සඳහා බත් මාළු තමයි ගන්නෙ we also usually eat rice and curry for breakfast අපිත් සාමාන්‍යයෙන් උදේ ආහාරයට ගන්නේ rice and curry තමයි do you eat at restaurants ඔයාලා රෙස්ටුරන්ට් වලිනුත් කෑම කනවද හැමදාම ගෙදරම කෑම කනවද නැත්නම් do you eat at restaurants අවන්හල් වලත් ඔබ කෑම කනවද ඉඳ හිට yes we go to a restaurant once a week අපි රෙස්ටුරන්ට් එකකින් කනවා සතියකට සැරයක් we go to a restaurant once a week අපි සතියකට සැරයක් විතර රෙස්ටුරන්ට් එකකින් කනවා right ඒ විදිහට ඔබට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් ඉන් අනතුරුව මම පොඩි සංවාදාත්මකව යමක් ප්‍රකාශ කරන ආකාරයේ සංවාදයක් තුලින් ඔබට පෙන්වන්නම් මේ සංවාදය ඇසුරු කරගෙන ඔබත් යහළුවන් සමග ආහාර පිළිබඳ සංවාදයක පැටලෙන්න. What kind of food do you like best? ඔබ මොන කෑම වලටද වැඩියෙන්ම කන්න කැමති? What kind of food මොන වර්ගයේ කෑම වලටද do you like best? ඔබ වැඩියෙන්ම කැමති? Well, I like any food. මම ඕනම ආහාරයකට කැමතියි. මට එහෙම විශේෂත්වයක් නෑ. I like any food. ඕනම කෑමක් මම කනවා. How about you? ඔයා කොහොමද? ඔයාගේ ප්‍රියතම කෑම මොනවද? How about you? Me too. මමත් එහෙමයි. මමත් විශේෂයක් නෑ. මමත් ඕන දෙයක් කනවා. But I like spicy food. මම spicy food වලට සැර කෑම වලට ටිකක් වැඩිපුර කැමතියි. Do you like Chinese food? ඔබ චීන ආහාර වලට කැමතිද? fried rice වගේ චීන ආහාර වලට කැමතිද? Do you like Chinese food? Yes, I love it. මම ඒකට හරි ආසයි. Yes, I love it. How about you? ඔයා කොහොමද? ඔයා Chinese කෑම වලට කැමතිද? Yes, I really like Chinese food. මම ඇත්තටම Chinese food වලට කැමතියි. Yes, I really like Chinese food. What's your favorite food? මොනවද ඔයාගේ ප්‍රියතම ආහාරය? ඔයාගේ ප්‍රියතම ආහාරය මොනවද? Difficult question. අමාරු ප්‍රශ්නයක් ඔයා අහන්නේ. මගේ ප්‍රියතම කෑම මොනවද කියලා. A difficult question. අමාරු ප්‍රශ්නයක්. I am crazy about Sri Lankan food. මම ශ්‍රී ලංකන් කෑම වලට හරිම ආසයි. මං හරිම උමතුවෙන් වගේ කනවා. I am crazy about. දැඩි ආසාවක් දරනවා කියන එකයි මේ අදහස වෙන්නේ. I am crazy about Sri Lankan food. ශ්‍රී ලංකන් කෑම වලට මං දැඩි ආසයි. I'm crazy about Sri Lankan food. I'm crazy about ලස්සනට කියන්න පුරුදු වෙන්න. I'm crazy about pizza. මම pizza වලට හරි ආසයි. ගොඩක් කැමතියි. I'm crazy about Indian food. Chinese food. ඒ විදිහට මම ගොඩක් කැමතියි කියන්න ලස්සනට ඔයාලට කියන්න පුළුවන්.
I'm crazy about Indian food. මම දූරියන් වලට ගොඩාක් කැමතියි. I'm crazy about durian. Sorry, I didn't catch that. ඔයා කියප එක මට ඇහුන්නේ නැහැ. Sorry, I didn't catch that. මට ඔයා කියප එක හරියට ඇහුන්නේ නැහනේ. You love what? මොනවටද ඔයා ආසයි කිව්වේ? You love what? ඔයා මොනවටද ආසයි කිව්වේ? I'm crazy about Sri Lankan food. I like Indian food too. මම ඉන්දියන් කෑම වලටත් ගොඩක් කැමතියි. එහෙම නැත්නම් I like Italian food. ඉතාලි කෑම වලට මම කැමතියි. I like French food. මම ප්‍රංශ කෑම වලට ගොඩක් කැමතියි. ආදී වශයෙන් ඔබට කැමති කෑම පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. Now I am very hungry. මට හරිම බඩගිනි. Now I am very hungry. මට හරිම බඩගිනි. I can eat a horse. මට යකෙක් කන්න බඩගිනි. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේදී යකෙක් කනවා කියන අදහස කියන්නේ අශ්වයෙක් කන්න බඩගිනි කියලා. I'm very hungry. I can eat a horse. මට හරි බඩගිනි. මට යකෙක් කන්න පුළුවන්. ඒ තරම් බඩගිනි. I am very hungry. I can eat a horse. Okay, then let's eat something. එහෙමනම් අපි මොනවා හරි කමු. Okay, then let's eat something. මොනවා හරි අපි කමු. ආදි වශයෙන් ඔබට ආහාර පිළිබඳ ඕනෑම දෙයක් සංවාදයේ දෙමින් කතා බහ කරමින් ඉන්න හැකියාව තිබෙනවා මේ වැඩසටහන තුල. ඒ නිසා ඔබ දිගටම දිනපතා රාත්‍රී කාලයේ වේලාවක් යොදාගෙන මග හරින්න නැතුව මේ බඳු මාතෘකා මම දෙන මාතෘකා වගේම ඔබ සොයා ගන්නා මාතෘකා ඔස්සේ ඔයාගේ සංවාදයේ ඇති කරගෙන යන්න දිගටම කතා කරන විට listening reading කරන විට ඉංග්‍රීසි භාෂාව perfect තත්ත්වයට මනා හොඳ තත්ත්වයට sound knowledge එකක් තියෙන තත්ත්වයට පත් වෙන්නට නියමිතයි. මේ වීඩියෝ නරඹපු ඔබගේ කණ්ඩායමේ 3-4-5 දෙනා එකතු වෙලා කෑම ගැනීම ගැන සාකච්ඡා කරන්න. ඒක බොහොම සරල මාතෘකාවක්. කෑම ඊම, කෑම සකස් කිරීම, අපි කැමති අකමැති කෑම පිළිබඳව පැයක් විතර සාකච්ඡා කරන්න. එක එක්කෙනාගෙන් ප්‍රශ්න අසමින් කෑම ගැන, එහෙමත් නැත්නම් රස කැවිලි ගැන, පළතුරු ගැන, ආහාර කියන මාතෘකාව ගැන සාකච්ඡාවෙන් නිරත වෙමින් ඔබ උත්සාහ කරන්න බය නැතුව ඔයාගේ අදහස් අනිත් අයට ප්‍රකාශ කරන්න.